හරි. පුතේ මේ මාව ඇහෙනව නේද ඔයාලට? මාව ඇහෙනව. කවුරු හරි මයික් එක ඔන් කරලා කියන මාව ඇහෙනව පේනවා කියලා. අවුලක් නැහැ කියලා. අහනවා සර්. හරි. වැඩේ වටන් ගමු. එහෙනම් ඔයාලා සුබ දවසක් මගේ පුතේ. අද චුට්ටක් පරක් වුණා. ඒ වුණාට අවුලක් නැහැ අපි වැඩේ කරගෙන යමු. මේ අද අපි මේ අපි ගිය සතියේ අපි අලුත් වැඩ පටන් ගත්තා. ඉතින් අපි වාක්‍ය නිර්මාණය කියලා කියන පාඩමේ ඉන්නේ. ළමයි කීප දෙනෙක්ගෙන් පණිවිඩ ආවා සර් අපිට තාම ටියුට් ආවේ නැහැ කියලා. කීප දෙනෙක්ගෙන් හැබැයි ගොඩක් අයගෙන් ගොඩක් අය කිව්වා ටියුට් ආවා කියලා. සහ තවමත් සමහර ලිපින ලැබෙමින් තියෙනවා අපිට ටියුට් යවන්න. එතකොට මේ ඒකෙන් අදහස් වෙන්නේ තාමත් ටියුට් එක ළඟ නැති අය කීප දෙනෙක් අපිත් එක්ක ඉන්නවා කියන එක. ඒ නිසා මම අද හිතුවා මේ ටියුට් ඇති නැති හැමෝටම පොදුවේ අද වැඩේත් කරගෙන යනවා කියලා. හරි. ටියුට් එක තියෙන දරුවන්ට ටිකක් ලේසි වෙයි අද. ටියුට් එක නැති දරුවන්ට අමාරු වෙන්නේ නැහැ. ඒ අයටත් මම කළමනාකරණය කරමින් වැඩේ කරගෙන යනවා. හරි. ගිය සතියේ අපි කරපු ටික ඔයගොල්ලන්ට මතක නැහැ. ගිය සතියේ අපි කරපු ටික ඔයගොල්ලන්ට මතක නැහැ. උසරයක් අවර්ජනය කරගමු. ගිය සතියේ කළේ වාක්‍ය නිර්මාණය කියලා පාඩමක්. හරි. වාක්‍ය නිර්මාණය කියලා කියන පාඩම. මම ඔයගොල්ලන්ට ඉතින් කිව්වා වාක්‍ය නිර්මාණය මට ලකුණු 15ම ඕනේ. ලකුණු 15ක්. තෝරගන්න තියෙන ප්‍රශ්නයක්. හරි. හතරවෙනි ප්‍රශ්නේ කියලා කියන්නේ තෝරගන්න තියෙන ප්‍රශ්නයක්. ඒකෙදි ලකුණු 15ක් හම්බ වෙනවා. ගෙදර ඉඳලා කවුද අනේ කැමති නැත්තේ ලකුණු 15කින් ඔළුව සැහැල්ලු කරගෙන යන්න. ව්‍යාකරණ ප්‍රශ්න පත්‍රයේ ලකුණු 100යි. 100න් 15ක් ගැන හිතෙන් අමතක කරලා යන්න. අවුලක් නැහැ මරුනේ. දැන් ඔයගොල්ලෝ ලකුණු 15ක් ගන්න පුළුවන්. ඔයගොල්ලෝ මම 8 ප්‍රශ්නේ ලෑස්ති කරලා තියෙන්නේ. තෝරගන්න තියෙන ප්‍රශ්නයක්. ඒක හරි. දැන් 4 ප්‍රශ්නෙටත් ලෑස්තිලා ඉන්න. ලකුණු 30ක් දැන් ඔයගොල්ලෝගේ අතේ තියෙනවා. 22කට බය වෙන්න දෙයක් නැහැ. ලකුණු 30ක් එක්ක දැන් ඉන්නේ. දැන් 30ක් කියලා කියන එක අදහස් කරන්නේ දැන් තාම වාක්‍ය විපාක ඉවර කරේ නැහැ. ඉවර කරාට පස්සේ තමයි ලකුණු 30ක් වෙන්නේ. දැන් මේ 30 වෙනි ලකුණට තමයි මේ යන්නේ. මම කොහොමත් මේ වේගෙන් වැඩ කරන පන්තිය කරගෙන යනකොට මම කලින් අවුරුදු දෙකක් කළා. මේ වේගෙන් වැඩ කරගෙන යනකොට මම ඉස්සෙල්ලාම අල්ලන්නේ මේ වැඩියෙන් ලකුණු ගන්න තියෙන කොටස් ටික තමයි. ඊට පස්සේ අපි අනිත් කොටස් වලටත් යනවා. කොහොම වුණත් ඕගොල්ලන්ට එක කෑල්ලක්වත් මගේ අරින්න ඉඩ දෙන්නේ නැහැ. ඔක්කොම ටික කරනවා මේ මාසේ ඕගොල්ලන්ට ව්‍යාකරණ පාඩම් දෙකක් වාක්‍ය නිර්මාණයයි තත්සම තත්පව සහ අනුරූප පද සංයෝගය කියන පාඩමත් කරනවා. හරි මම ඒක ටිකක් ඉස්සරහට කියලා කරන්න කියලා හිතයි මට හිතුණා නෑ මම මේ මාසෙක ඔක්කත් කරලා දෙනවා ළමයින්ට කියලා. ඉතින් ඒ නිසා මේ මාසේ ටියුට්ස් පහක් ඕගොල්ලන්ට එනවා. එකක් එන්නේ A3 කොලයක් අනිත් එක මේ අනිත් ඒවා පොඩි පොඩි ටියුට්ස් එන්නේ. හරි ටියුට්ස් හතරයි A3 කොලයකුයි හම්බ වෙනවා. මේ දැන් එද්දි ඕගොල්ලන්ට හම්බෙලා ඇති. හරි. අපි ඉතින් ඒක පැත්තකින් තියමුකෝ. වාක්‍ය නිර්මාණය කියලා කියන පාඩමේ හිටියේ. ආවර්ජනය කරගමු ගිය සති කතා කරපුවා. ගිය සති කතා කළා පොඩි සටහනක් දුන්නා. ඒ සටහන කවුරු හරි දරුවෙක් ගාව දැන් නැත්තම් මගේ ගෲප් එකට දැම්ම මම ආපහු සරයක් ගෲප් එකට දාන්නම්. අපේ දරුවෙක් ඉන්නවා දරුවෙක් ඉල්ලගෙන මම ආපහු දාන්නම් ගෲප් එකට. ඒ පන්තියේ ලියාගත්ත විදිහට මේ දරුවෝ ලස්සන ලියලා තිබුණා. මගේ ආපහු සරයක් ෆෝවර්ඩ් කරන්න. හරිද? එතකොට පුතේ මේ අපි ගිය සති කතා කළා වාක්‍ය නිර්මාණය. මතක් කරගෙන ඉමු. වාක්‍ය නිර්මාණය කියලා කියන්නේ මනාව අර්ථවත් දෙන විදිහට පද ටිකක් එකතු කරන වැඩකට තමයි වාක්‍යයක් කියලා කියන්නේ. වාක්‍යයක් කියලා කියන්නේ මොකද්ද? සරලව හරියට ගැලපෙන්න ඕනේ දැන්. මට දැන් හිතෙන විදිහට මට පද ලියන්න බෑනේ. දැන් මම කියනවා ගස මල කොටියා කොහොම කියලා ලියමු. වලින්වා කියලා වාක්‍යයක් වෙන්නේ නැහැ. මට හිතෙන හැටියට වාක්‍ය ලියලා කියලා වාක්‍යයක් වෙන්නේ නැහැ. නේද? ඒක වාක්‍යයක් වෙන්න නම් ගැලපෙන්න ඕනේ. ගැලපෙන්න මනාව ගැලපෙන්න මනාව ගලපන ලද පද සමූහයකට වාක්‍යයක් කියලා කියනවා. හරි? ඊට පස්සේ වාක්‍යයක අංග කතා කරනවා. ඕගොල්ලෝ මතක නම් වාක්‍යයක අංග කතා කරනවා. වාක්‍යයක අංග ප්‍රධාන අංග තුනක් මම කියලා දුන්නා. කවුරු හරි දරුවෙක් මයික් එක ඔන් කරලා කියන්න පුළුවන්ද වාක්‍යයක මම කියපු ප්‍රධාන අංග තුන මොනවද කියලා? වාක්‍යයක තියෙනවා කියලා ප්‍රධාන අංග තුනක්. ඊට වඩා තව තියෙනවා. ප්‍රධාන අංග තුනක්. උත්තය ආඛ්‍යාතය කර්මය. ඕක උත්තේ කර්මයක් යටි කිව්වොත් පිළිවෙලයි අවුලක් නැහැ. කොහොමද කමක් නැහැ. කොහොමවත් කර්ම තුන තමයි ඉන්නේ. හරි.
ඊට පස්සේ මගේ පුතේ මම කිව්වා ඔයාලට උක්තය හොයාගන්න විදිය. උක්තය හොයාගන්න සරල ක්‍රමයක්, සරල ප්‍රශ්නයක්. මං කිව්වා ආඛ්‍යාතේ හැවත් අවසාන ක්‍රියාවෙන් ප්‍රශ්නයක් අහන්න කියලා උක්තය හොයාගන්න ඕන. මං අහන්න කිව්ව ප්‍රශ්නේ මොකක්ද? මතකද? උක්තය හොයාගන්න අහන ප්‍රශ්නේ. කරන්නේ කවුද කියලා අහන්න. කරන්නේ කවුද? නටනවා නම් නටන්නේ කවුද? දුවන්නේ කවුද? එහෙම අහන්න කියලා. කර්මය හොයාගන්න මං කිය ප්‍රශ්නේ මොකක්ද? එක ප්‍රශ්නයක් අහන්න කිව්වේ. කරන්නේ මොනවාද කියලා. කරන්නේ මොනවද නේද? සමහර වෙලාවට එහෙම කරන්නේ මොනවද කියලා අහුවාම කර්මයක් කියවෙන්නේ නැහැ. ඒවා අපි ක්‍රියාපද ගොඩේ ඉගෙන ගමු. අකර්මක ක්‍රියා කියලා જાතියක් තියෙනවා. ඒවා පස්සේ කතා කරමු. මේ දැන් ඕනේ නැහැ. ඒ කියන්නේ දැන් මල්ලි දුවයි කිව්වොත් එහෙම මොකද්ද කියලා අහුවොත් එහෙම මේ වගේ දේවල් තියෙනවා. නංගි උදේ සිට රෑ වෙනතුරු අඬයි. අඬයි කිව්වට දැන් ඒ වගේ කර්මයක් එහෙම නැහැ. ඒවා අකර්මකයි. එහෙම ක්‍රියාපද જાතිකුත් තියෙනවා. ඒවා පස්සේ කතා කරමු. ඒවා දැන් ඕනේ නැහැ. හරි. ඔන්න වාක්‍යයක ප්‍රධාන කොටස් තුනක් තියෙනවා කියලා කතා කරා. ඊට පස්සේ අපි කතා කරා උක්තය උක්ත ස්වරූපයෙන් තියෙනවා කියලා, කර්මය අනුක්ත ස්වරූපයෙන් තියෙනවා කියලා. මොකද්ද මේ උක්ත අනුක්ත ભેදය කියලා මම ඔයාලට කියලා දුන්නා. ස්වරූපීමේ වෙනසක්. මුලින් යෙදෙනකොට එයා එක විදිහකට, මැද යෙදෙනකොට තව විදිහකට. ඒ කියන්නේ තව සරල කරොත් උක්තේ විදිහට යෙදෙනකොට එක විදිහකට, කර්මයේ විදිහට යෙදෙනකොට තව විදිහකට එයාලා යෙදෙන හැටි ගැන කතා කරා. හරි? මේ ස්වරූපීමේ වෙනස මම ඔයාලට කිව්වා උක්ත අනුක්ත ભેදය කියලා. මේ උක්තානුක්ත ભેදේ බලපෑත්වෙනවා කියලා කිව්වා අවස්ථා කීයද 10ද 15ද කීයද මම අවස්ථා කීයක උක්තානුක්ත ભેදේ බලපෑත්වෙනවා 4ක. පළවෙනි එක ප්‍රාණවාචී බහුවචන පද බල්ලෝ බල්ලන් නරියෝ නරියන් මිනිස්සු මිනිසුන් ප්‍රාණවාචී බහුවචන පද දෙවෙනි එක කතා කළා ප්‍රාණවාචී අන්‍යම් මේක වචන පද හරි මේවා ටිකුට් එකේ ලස්සනට තියෙනවා හොඳේ ලස්සනට තියෙනවා ටිකුට් එක හම්බෙච්ච දරුවෝ දන්නවා ලස්සනට පිළිවෙලට තියෙනවා කියලා. ඊට පස්සේ අන්‍යම් මේක වචන පද කියලා කියන්නේ එක් අක් මිනිසෙක් මිනිසෙකු තරුණියක් තරුණියක වගේ. සර්වනාම පද අපි කතා කරලා ලස්සන රවුන්ඩ් ටිකක් එහෙම කතා කළා. උත්තම මධ්‍යම ප්‍රථම කියලා කියන ඒවා. ඒ වගේ සමහර පදවලට නෑ. ඒත් ගොඩක් පදවලට අනුක්ත ભેදයක් තියෙනවා. ඊළඟට අපි ප්‍රාණාතරෝපණය කරලද අප්‍රාණවාචී පද කතා කළා. ගංගාවෝ ගංගාවෝ තාරකාවෝ නදීහු වගේ ඒවා ඒවට අනුක්ත ભેදයක් තියෙනවා කියලා කතා කරා. ওই ටික තමයි අපි කතා කරන්නේ. අද අපි කතා කරමු උක්ත උක්තාක්‍යාත පද සම්බන්ධයෙන් කියලා කතා කරනවා. හරි මේකටත් අර කටසටහනක් ගන්න කොල්ලේම ලියා ගන්න ටියුට් එකේ තියෙන ධර්ම කියලා වෙනසක් නැහැ. ඒකත් මේක ලියා ගන්න පුතේ. උක්ත මේක ටියුට් එකේ තියෙනවා තමයි. ඒත් කමක් නැහැ ඒක ලියා ගන්න. උක්ත ආඛ්‍යාත පද සම්බන්ධය. ඒ දෙකොල්ල අතර තියෙන සම්බන්ධය ගැන අපි කතා කරන්න යන්නේ. උක්ත ආඛ්‍යාත පද සම්බන්ධය. පොඩි සටහනක් දාගමු ඈ. පොඩි සටහනක් ඉස්සෙල්ලාම දාගමු. සටහන තමයි මෙහෙම ඉන්නේ. සටහන මෙහෙමයි. හරි. ලියාගමු. වාක්‍යයක උක්තය සහ ආඛ්‍යාතය අතර සම්බන්ධතාවක් පවතී. උක්තයේ තිබෙන ලක්ෂණ ආඛ්‍යාතයේත් ආඛ්‍යාතයේ තිබෙන ලක්ෂණ උක්තයේත්
යකට බැලුණොත් කියන්නේ නැහැ. පවතී. පවතී. පිටක් බොද වෙනවා වගේ ගතියක් තියෙනව නේද? සර් චුට්ටක් ආයෙත් මුල කියන්නකෝ. හරි ආයෙත් වරක් කියන්නම්. මං කිව්වේ මේ එකක් බෝඩ් එකේ ලියන්න ඕනේ. පොඩි කාරණාවක් නෙමෙයි. වාක්‍යයක පුතේ වාක්‍යයක උත්තරයේ අර්ථයේ ආඛ්‍යාතයේ කියමුකෝ. ආඛ්‍යාතයේ දැන් මුලින්ම සටහන් පොඩක් වෙනස් වෙන්නේ ඈ. ආඛ්‍යාතයේ අතර ආඛ්‍යාතයත් කරන අතර සම්බන්ධතාවක් පවතී. උත්තරයේ ඇති යම් ලක්ෂණ නැත්නම් යාගේ තියෙන දේවල් උත්තේ යම් ලක්ෂණ ආඛ්‍යාතයේ ඇති ලක්ෂණ ආඛ්‍යාතයේ ඇති යම් ලක්ෂණ උත්තරයේ පැවතීම මින් අදහස් කෙරී ගලිමුකෝ. බලන්න වාක්‍යයක උක්තයේ ආඛ්‍යාතයේ අතර සම්බන්ධතාවක් පවතී. උක්තයේ ඇති යම් ලක්ෂණ ආඛ්‍යාතයේ ඇති යම් ලක්ෂණ උක්තයේ පැවතීම මින් අදහස් කෙරේ. උදාහරණයක් බලමු. මිනිස්සු උදාහරණ මිනිස්සු වෙහෙස වී වැඩ කරති කියලා වාක්‍යයක් ලියනවා. මේකේ ආඛ්‍යාතය මොකක්ද පුතේ? මොකක්ද ආඛ්‍යාතය? ටික වැඩ කරති කියලා තමයි ආඛ්‍යාතය. උක්තේ මෙයානේ කවුද වැඩ කරන්නේ? මිනිස්සු. දැන් මේ දෙගොල්ල අතර සම්බන්ධයක් තියෙනවා. මෙයා මිනිස්සු කියලා කියන පුතේ ඒක වචනද බහු වචනද කියලා කියන්න මට. බහු වචන නිසා. බහු වචන. ඔයාලා තාම මම කියලා දුන්නේ නැතුණට කමක් නැහැ නිකන් දන්නවනම් කියන්නකෝ වැඩ කරති කියලා කියන එක ඒක වචනද බහු වචනද? වැඩ කරති කියලා කියන එක. තියෙන්නේ ඒක වචනේද බහු වචනේද? බහු වචන සර්. බහු වචන. ඔව් ඒක ඉතින් දන්නව ගොඩක් අය දන්නව නේද? බහු වචන. දැන් මේ දෙන්නගෙම ඒ බහු වචන එක සමානයි. මචං මම බහු වචනෙන් ඉන්නේ. හරි මචං මාත් බහු වචනෙන් ඉන්නේ. දෙන්න අතර පොඩි සම්බන්ධයක් තියෙනවා. හරි. තව මොනවද සම්බන්ධයක්? මිනිස්සු කියලා කියන එක මොන පුරුෂද? මම පුරුෂ කියලා දුන්නා නේද? උත්තමද මධ්‍යමද ප්‍රථම? මිනිස්සු මම අපි නෙමෙයි. ඔබ නුඹ තෝ නෙමෙයි.
එහෙනම් මෙයා මොකටද අයිති වෙන්නේ? මොකද පුරුෂය මිනිස්සු කියන එක මොන පුරුෂයෙක්ද අයිති වෙන්නේ? ප්‍රථම පුරුෂ. දැන් ඔයාලට තේරෙනවා ඇති. මෙයා බහුවචනට අරයත් බහුවචන. මෙයා ප්‍රථම පුරුෂනට අරයත් ප්‍රථම පුරුෂ. මුන් දෙන්න අතර මොකක් හරි සම්බන්ධයක් තියෙනවා. ඒ කියන්නේ මුන් දෙන්න අතර රහස් සම්බන්ධයක් තියෙනවා. හරි? මේ සම්බන්ධය තමයි අපි මේ උත්තාක්‍යත් පද සම්බන්ධය කියලා කියන්නේ. මෙයාගේ පුරුෂය මෙයාගේ පුරුෂයයි. මෙයාගේ වචනේ මෙයාගේ වචනේ. ඒ කියන්නේ මුන් දෙන්න අතර සම්බන්ධයක් තියෙනවා. හරි? මෙයා ඒක වචනෙන් තියලා මෙයා බහුවචනෙන් තියන්නේ නැහැ කවදා. මෙයා උත්තම පුරුෂෙන් තියලා මෙයා ප්‍රථම පුරුෂෙන් තියන්නේ නැහැ කවදා. හරි? ඒ නිසා මේ දෙන්න අතර සම්බන්ධය තමයි මේ උක්තාක්‍යත් පද සම්බන්ධය කියලා කියන්නේ. ටග්ගල මේ උදාහරණ ලියාගමු. ඊට පස්සේ අපි සාමාන්‍ය සරල උක්තාක්‍යත් පද සම්බන්ධ කොහොමද වැඩ කරන්නේ කියලා ලියමු. ටග්ගල ලියාගමු. හරි. ඊට පස්සේ අපි බලමු උක්තාක්‍යත් සම්බන්ධය සරල උක්තාක්‍යත් පද සම්බන්ධ කොහොමද නිර්මාණය වෙන්නේ ඈ. මම උඩ මාතෘකාව මකන්නම්. ඉතින් ඕගොල්ලෝගේ උඩ තියෙන එක දාගෙන අන්තිම එක ලියන්න. අපි බලමු ටියුට් එකේ තියෙන වර්තමාන කාල ටියුට් එකේ තියෙන නැතුව අපි හැමෝටම පොදුවේ ලියමු. ටියුට් එක පස්සේ බලමු ඔයාලට කොහොමද තේරෙන්නේ. හරිද? අපි ඉස්සෙල්ලා වර්තමාන කාල කියලා ලියමු. වර්තමාන කාලේ කොහොමද මේවා හැදෙන්නේ කියලා. වර්තමාන කාල උක්තාක්‍යත් පද සම්බන්ධය කොහොමද හැදෙන්නේ කියලා කියන බලමු. පුරුෂ තුනට වෙන් කරගමු. මම සාමාන්‍ය විදිහට ගන්නම් උත්තම මධ්‍යම ප්‍රථම කියලා. ටියුට් එකේ පොඩ්ඩක් වෙනස් විදිහට තියෙනවා. ඒක ගණන් ගන්න එපා. උත්තර මධ්‍යම උත්තම කිව්වොත් මම සෝරි මේක මෙතන බහුවචන හරි උතුවොත් මම වැඩ කරයිද කරමිද කරමුද කරහිද කොහොමද සර් මේ හරි. මොකක්ද ප්‍රශ්නේ මම පේන්නේ එකපාරම සර් කළු වෙලා ගියා. දැන් ටික ටික කියලා තමයි හරි. උතේ ආයෙත් පාරක් මයික් ඔන් කරලා කියන්න හරි ගියානේ මෙහෙමයි මේ තාම පුතේ මෙහෙමයි මේ අපි මේ සර් මට තාම අලුත් පේන්නේ නෑනේ. බලාපොරොත්තු ඇවිල්ලා මේ
චුට්ටක් ඉන්න චුට්ටක් ඉන්න මම ඒක පොඩ්ඩක් ඉන්න මම කනෙක්ෂන් එක පොඩ්ඩක් බලන්න ඉන්න මේ අනිත් අයට මෙසේජ් එකක් දාන්න මාව එහෙම සුගතත් පේන්නේ කොහොමද කියලා අනිත් අයට පොඩි මෙසේජ් එකක් දාන්න පුතේ මම ටග් ගාලා මේක හදාගන්න අනිත් අයට මාව ඇහෙන කී පේන කී ප්‍රශ්න තියෙනවා නම් කියන්න බලමු මොකද වෙලා තියෙන්නේ කියලා ප්‍රශ්න ගොඩක් සර් බෝඩ් වල පෙනුන්නේ දැන් නම් ඕකේ අප්පට සිරි ලොකු ප්‍රශ්න ගොඩක් නේ හරි චුට්ටක් ඉන්න පුතේ මම මේක ෆික්ස් කරන්න සර් දැන් නම් ඕකේ සර්. ප්‍රශ්නයක් නැහැ. ඉස්සෙල්ලා නම් ඇහුන්නේ නැහැ. හරි චුට්ටක් ඉන්න පුතේ
හරි. පුතේ දැන් chat එකක් දාන්න බලන්න දැන් හරිද කියලා. දැන් කොහොමද කියලා පොඩ්ඩක් බලන්න. දැන් ඇහෙනවද පේනවද කියලා chat එකක් දාන්න. කලින්ට වඩා දැන් හරි. හරි. ආයෙ මොකක් හරි වුණොත් මට කියන්න ඈ. හරි. අපි කලින් කතා කරමින් හිටියේ මේ දෙන්නගේ අතර සම්බන්ධය ගැන. උක්තාක්‍යත් පද සම්බන්ධය ගැනනේ. එතකොට මම මේ සරල පොඩි chart එකක් මේ ගහගත්තේ. මම මේක මෙහාටම ගහන්න ඕන. අපේ ගහමු. මේකත් ගහමු බෙදමු ඈ. වර්තමාන කියලා කියන එක පොඩ්ඩක් මුලින් ගන්න නැත්නම් ඒක පැටලෙනවනේ. මේකත් මෙහෙම ගහගන්න ඕන. මේ වර්තමාන කාලයේ මම ඉතින් මුලින් වර්තමාන කියලා කියන්න. ඔයාලා ඉතින් ලස්සනට ගහගන්න මම මේ කටුවට ගෙනුවට. වර්තමාන කාලය. වර්තමාන කාලේ ඒක වචනේ කොහොමද වෙන්නේ? මම කිව්වොත් මම වැඩ කරයිද කරතිද කරමිද කරහිද මොකද්ද? me මම කිව්වොත් me මම වැඩ කරමි. ඒකට තව ලියන්න පුළුවන්. කරන්නෙමි කියලා කියන්නත් පුළුවන්. කරන්නෙමි කියලා කියන්නත් පුළුවන්. හරි? කරමි කරමි. එහෙනම් අපි වැඩ කර mu නැත්නම් කරමු කරන්නේ. ඔව් කරමු. සරල වාක්‍ය මම ලියන්නේ. ඊට පස්සේ මධ්‍යම පුරුෂේ ඔබ නුඹ තෝ ඉන්නවා. ඔබ ඉන්නවා. නුඹ ඉන්නවා. තෝ ඉන්නවා. තෝ ඉන්නවා. වැඩ මොකක්ද? ඊ වලින් ඉවර වෙන්නේ නේ. කරහි එහෙම නැත්නම් කරන්නේ. මේකේ බහුවචනය නුඹලා ඔබලා කියන වැඩි පාවිච්චි වෙන්නේ නැහැ පුතෝ. ඔබලා තොපි. ඔබලා කියන ඔබන්ටත් පුළුවන් වගේ අදහසක් තියෙනවා නේද? තොපි වැඩ ඒක ඉවරෙන්නේ හු වලින්. කරහු කරන්නේ. හරි? ඊළඟට ප්‍රථම පුරුෂයේ ඉන්නේ ඔහු ඉන්නවා. හරි ඇය ඉන්නවා ස්ත්‍රීලිංගයේ. අය පස්සේ ගමු ඔහු ඉන්නවා ගුරුවරයා. ළමයා මේ ඔක්කොම ප්‍රථම පුරුෂයයි. වැඩ කරයි ඕනම් කරන්නේ. පොඩක් ඇය කියලා කියන චුට්ටක් වෙනස් වෙනවා. ඇය වැඩ කරයි කියන්න පුළුවන්. එහෙම නැත්නම් ඉස්ත්‍රීලිංග විතරක් කරන්නේ කියන්න පුළුවන්. මේ කැලේ පැත්තට ගත්තොත් එහෙනම් ඔහු කියන එක ඔහු බහුවචනය. ගුරුවරු ඇය කියලා කියන එක බහුවචනය ඔවුන්ම තමයි. වැඩ ටග්ගල් ලියාගමු දෙන එක කරති ඕනනම් කරත් කියලා කියන්න පුළුවන්. එහෙම නැත්නම් මේක කරන්නෝය මේ සාමාන්‍ය වර්තමාන කාලයේ උක්තාක්‍යත. මම කිව්වොත් මී වලින් ඉවර කළා. ඒ දෙන්න අතර සම්බන්ධය උත්තමයි මෙයත් උත්තමයි. මේ උත්තමයි බහුවචනයි බහුවචනයි. මධ්‍යම ඒක වචන මධ්‍යම ඒක වචන. මධ්‍යම බහුවචන මධ්‍යම බහුවචන. प्रथम पुरुष बहुवचन प्रथम पुरुष सॉरी प्रथम पुरुष एकवचन प्रथम पुरुष एकवचन प्रथम पुरुष बहुवचन प्रथम पुरुष बहुवचन දෙකවල අතර සම්බන්ධයක් තියෙනවා. ටග්ගාල මේක සරහන් කරගමු. කටු.
සර් කොලේද ලියා ගන්න ඕනේ නැත්නම් පොතේ අර ඒ ළඟින් ලියා ගත්තට කමක් නැද්ද? පොතේ නම් පොතේ මේක වගුවක් විදිහට නෑ. කොලයක් ලියලා පස්සේ පොතේ නිකන් අලව ගත්තත් කමක් නැහැ. නැත්නම් ඔක පොතේ පිට කවර් එකක් කමක් නැහැ ලියා ගන්න. මේක මේකම තමයි ඔයාලගේ පොතේ තියෙන්නේ මේ කියවිලි තුන්වෙනි පිටුවේ තියෙන්නේ ඕකම තමයි. මේක මම වගුවක් ගහලා තමයි මේ කියලා දුන්නේ. අද ටිකුට් එකක් නැහැ කියලා කිව්වන සමහර දරුවන්ට ඒ නිසා. මේක ඉතින් සරලව තේරුම් ගමු. මම කිව්වොත් මේ වලින් ඉවර කළා. අපි කිව්වොත් මූ වලින්. මම මේ අපි මූ ඔබ හි නුඹලා හු ඔහු ඊ ඔහු ති. ඔච්චර තමයි කතන්දරේ. පහවසර පොඩි උන්ට කියලා දෙන්නේ. හරි. මේක ලියා ගන්න ටක් ගාලා. හරි. මම හිතනවා හරි කියලා. අපි ඊට පස්සේ අතීත කාලේ බලමු. අතීත කාලේ මේ සම්බන්ධය හැදෙන හැටි බලමු. තාමත් ලියා ගන්න කට්ටිය ඉන්නවද? හරි. මේක බලන්න. උත්තම පුරුෂ මම වැඩ දැන් මේක කරනවා කියන එක ලයන් ඇවිල්ලා තමයි හැදෙන්නේ කලය කියලා. රයන්නකින් ඉවර වෙන ධාතු ලයන්නකින් මුක්ත දෙනවා කියලා අපි අක්ෂර වින්‍යාස පාඩමේදී කතා කරා. කලෙමි. මම වැඩ කෙලෙමි. හරිද? හරිද? තව ඔන්න කෙරුවෙමි කියලා කියන්න පුළුවන්. කෙරුවෙමි. නිකන් කටවහර වගේ එකක්. මේ කෙරුවෙමි. කෙලෙමි. අපි වැඩ කළෙමු. නුඹ වැඩ කළහි. කළෙහි ඈ. කළෙහි. නුඹලා වැඩ කළෙහු. ගුරුවරු වැඩ කළේය. ඇය නම් වැඩ කළාය කියන්නත් පුළුවන්. ඔහු නම් වැඩ කළෝය නැත්තම් කළහ. දැන් අපි වෙන එකක් දාලා බලමු. මම ආහාර ගනිමි. වගේ එකක් බලමු. මම ආහාර ගත්තෙමි ගතිමි. අපි වැඩ ගතිමි. අපි තව එකක් ඉගෙන බලන්නේ වැඩ වලට නම් ගන්න බෑ නිකන් තව එකක් බලමු නැත්තම් ඉරක් ගාලා මම කියන වැඩ ගතිමි ගත්තෙමි. මේ ක්‍රියාපදේ පොඩි පොඩි වෙනස්කම් වෙනවා කියලා කියන එක කියන්නේ ගත්තෙමි. මේක ගන්නවා කියන එකව ගතිමු ගත්තෙමු. ඔබ වැඩ ගත්තෙහි
මේක නම් වැඩම ගන්න බෑ ඒ ගත්තේ ඔහු කිව්වොත් වැඩ ගත්තේය මේක නම් ගත්තාය මේක ගත්හ ගත්තෝ ඔව් ක්‍රියාපදයෙන් සුළු වෙනස්කම් වෙනවයි ඔයාලට පේනවද කියලා එක ගොඩේ වගේ පේනවද හරි මේ තියෙන්නේ සරල උක්ත ආඛ්‍යාත සරල මේවා තමයි දිගට වාක්‍ය භාවිතාවෙන් පාවිච්චි වෙන්නේ මේ සරල කතාව හරිද ඒ කියන්නේ මාතෘ පුරුෂ බහුවචන ඉවර प्रथम पुरुष एकवचन प्रथम पुरुष एकवचन इवर कर प्रथम पुरुष बहुवचन प्रथम पुरुष बहुवचन इवर कर उत्तम पुरुष एकवचन पटन गत्ते एकवचन इवर कर बहुवचन पटन गत्ते बहुवचन इवर कर ඔබ චුට්ටක් සටහන් කරගන්න ඕනේ ටිමුට් එකේ ඕකම තමයි පුතේ තියෙන්නේ ඔය තුන්වෙනි පිටුවේ ඔය වගුවක් විදියට නෑ වගුවක් විදියට දාගත්තොත් ලේසි කියලා හිතනවා නම් ගහලා ඔකේ කපලා බෝඩ් එක කොටුවක් පැහැදිලි විතර නෑ. අරගත්තට කිසි ප්‍රශ්නයක් නෑ ආයෙත් ඒ ප්‍රශ්නේ නේද ටක් ඉන්න කැමරාව ඔෆ් කරලා ඔන් කරන එක ප්‍රශ්නේ එනවා දිගටම නේද පුතේ මේක පුතේ ලබන සතිය වෙද්දි මම निराකරණය කරගන්නම් කොහොම හරි ඈ පුතේ මේක පේනවද කියලා කවුරු හරි මැසේජ් එකක් දාන්න කෝඩ් එක දැන් පේනවද කියලා බොද වෙලා ටිකක් පේන නිසා.
දැන් නම් සර් පැහැදිලි හොඳට. මට සර්වර් පේන්නේ නැහැ. හරි මේ මම මේ කැමරාවෙන් පිටක් අයින් වුණා. මේ සිග්නල් ප්‍රශ්නයක් තමයි තියෙන්නේ පුතේ. මේ සිග්නල් එනවා ටිකක් මදි. ඒකේද තමයි ප්‍රශ්නේ වෙලා තියෙන්නේ. මම මේ ස්පීඩ් එක පොඩ්ඩක් චෙක් කළා. ඒක තමයි ප්‍රශ්නේ වෙලා තියෙන්නේ. අපි ටිකක් කොහොම හරි අමාරුවෙන් අද කරගමු. හරි. බලමු. තව චුට්ටක් ඉස්සරහට බලමු. අමාරු වුණොත් අපි වැඩේ අතහැරලා දාලා අපි මොකක් කරගමු. ඉදිරි දවසක හරි හරි. හරි. මේක තව ලියන දරුවෝ ඉන්නවද කියලා කියන්න බලන්න. ඔව් කියලා කියන්න. මකන්න යන්න. අවුලක් නැහැ. හරි. දැන් පුතේ මම මේ රීති වලට යන්න හදන්නේ. රීති ටිකට කතා කරන්න යන්න. හරි. රීති ටිකේදී අපි මේක ටියුට් එක නැති දරුවොත් රීති ලියාගමු. හරි. රීති ලියාගමු. අපි අද මේ කතා කරන රීති කොච්චරක් කතා කරනවද? ඒ කතා කරන රීති සියල්ලෙන්ම ඔයාලට දිනපතා අභ්‍යාස දාන්න හිතාගෙන තමයි මම ඉන්නේ. හරි. පළවෙනි එක උක්ත අනුක්ත පිළිබඳ විශේෂ රීති. අපි කතා කරගෙන යමු. හරි. පළවෙනි එක යම් වාක්‍යයක උක්තය අප්‍රාණවාචී නම් යම් වාක්‍යයක උක්තය අප්‍රාණවාචී නම් බලමු අංක 1 ටියුට් එක නැතරුව වෙනුවෙන් මම ලියනවා යම් කිසි වාක්‍යයක උක්තය අප්‍රාණවාචී නම් එම උක්තය ඒක වචන වුවත් බහුවචන වුවත් ආඛ්‍යාතය ඒක වචන වේ. ඔන්න අනිත් අය තියාගන්න. ඒ ටියුට් එක තියෙන දරුවෝ නම් අමුතුවෙන් ලියන්න ඕනේ නැහැ. ටියුට් එක බලාගත්තාම ඇති. ඔක්කොම ටයිප් කරලා තියෙන්නේ. ආ ලියන්න අපිට දෙයක් නැහැ. පාඩම් කිරලා තමයි තියෙන්නේ. යම්කිසි වාක්‍යයක උක්තය අප්‍රාණවාචී නම් මම මේක දෙපැත්තට වෙන් කරන්න. මම කියනවා මල මේ පැත්තට කරන මල්. මල පිපෙයිද මල් පිපෙයිද? සෝරි මල පිපෙයිද පිපෙදිද පුතේ? මල පිපෙයිද පිපෙදිද? මොකද සර් පැහැදිලි නෑ. දැන් අපි උක්තේ විදිහට මල ගත්තොත් එහෙම එයාට දෙන ආඛ්‍යාතය තමයි පිපෙනවා කියලා කියන ක්‍රියාපදයෙන් දෙන්න හදන්නේ. ඒ ක්‍රියාපදේ මම කියන්නේ පිපෙයි කියලාද පිපෙති කියලාද? පිපේ. පිපෙයි. මල පිපෙයි. ඕනනම් මේක පිපෙන්නේ කියලා කියන්නත් පුළුවන්. මොකද මේක ඒක වචනයි. හරි. ආඛ්‍යාතේ ඒක වචනයි. ඇයි? මල ඒක වචනයි. මේ පැත්තේ ආඛ්‍යාතේ ඒක වචනේ තිබ්බා. දැන් මේ පැත්තේ තියෙන බහුවචන උක්තයක් මල්. හරිනම් පොතේ හැටියට මල් කියලා තිබ්බොත් ආඛ්‍යාතේ වෙන්න ඕනේ පිපෙති. පොතේ හැටියට. මොකද අපි ඉස්සෙල්ලාම කතා කළා මේ දෙන්න අතර සම්බන්ධයක් තියෙනවා. ඒ නිසා මෙයා බහුවචන වුණොත් අරයත් බහුවචන වෙන්න ඕනේ කියලා.
පිපෙති වෙන්න ඕනේ. හැබැයි පිපෙති වෙන්නේ නැහැ. ඒ පැත්තේ හැදෙන්නේ කොහොමද? මල් පිපෙයිද පිපෙතිද? හිතේ. ඒත් පිපෙයි. දැන් ප්‍රශ්නයක් මේ. දැන් මල පිපෙයි ඒක හරි. මලුත් පිපෙන්නේ කොහොමද? ඒක බහුවචන කියලා. ඒකට තමයි මේ උඩ තියෙන රීතිය වැදගත් වෙන්නේ. ඇයි? යම්කිසි වාක්‍යයක පුතේ මෙන්න වාක්‍යයක් තියෙනවා. මේ වාක්‍යය උත්තේ අප්‍රාණවාචී නම් හරි. ඒක ඒක වචනයි හරි. එහෙම වුණොත් ආක්‍යයට ඒක වචනයි ඒක ඕකේ. ඒක වචන වුවත් බහුවචන බහුවචන වුණොත් ඒ ආක්‍යය කියන්නේ ඒක වචනෙමයි. ඇයි හේතුව? මෙයා අප්‍රාණවාචී නිසා. පණ නැත්තම් ඌ එකක් වුණත් ගොඩක් වුණත් ආක්‍යයතේ තියන්නේ ඒක වචනේ. අවසාන ක්‍රියාව තියන්නේ ඒක වචනේ. හරි? දැන් අපි වාක්‍ය ටිකක් බලාගෙන මේ බලන්න දැන් දිග වාක්‍ය තියෙනවා. ඡණ්ඩ මාරුතයෙන් දුප්පත් මිනිසුන්ගේ නිවාස විනාශ දැන් වෙයිද වෙයිද කියලා මම දන්නේ නැහැ. ඔයාලා මොකද හිතන්නේ? විනාශ වෙයිද වෙයිද? වාක්‍යයක් තියා ගන්න ඕන මට. ටික වාක්‍යයක් මම දුන්නේ. උඩ රීතියෙන් තමයි හැදෙන්නේ. වෙයි දැන් මේකේ වෙනවා මොකද්ද උදේ? වෙයි දැන් මේ විනාශ වෙනවා. විනාශ වෙනවා කියලා කියනවා වෙනවා කියලා නිකන් වෙනවා කියලා මෙහෙම වෙනවා කටවක් කරගෙන. විනාශ වෙනවා. හරි. මට දැන් මේක උත්තේ හොයාගන්න බෑ. දුප්පත් මිනිස්සුත් ඉන්නවා, නිවාසත් තියෙනවා, ඡණ්ඩ මාරුතයොත් තියෙනවා, කතන්දර කොටයි. මම මේ විනාශ වෙනවා කියලා කියන එකෙන් අහන ප්‍රශ්නයක්. අර ප්‍රශ්නේ මුලදී මෙහෙම ප්‍රශ්නයක්. මොකක්ද අහන ප්‍රශ්නේ? විනාශ වෙන්නේ විනාශ වෙන්නේ නිවාස විනාශ වෙන්නේ කවුද නේ? විනාශ වෙන්නේ කවුද? එතකොට මේ අප්‍රාණවාචිකක් එන්නේ කමක් නැහැ. අපේ උත්තරේ එනවනේ විනාශ වෙන්නේ කවුද? නිවාස. නිවාස කියලා කියන්නේ බහුවචනයි හැබැයි අප්‍රාණවාචි. ඒ නිසා මිනිසුන්ගේ නිවාස කියන අප්‍රාණවාචී බහුවචනයක් අවුලක් නැහැ. බහුවචන උනත් ආක්‍යාදේ තියන්නේ අපි ඒක වචනේ. එහෙනම් නිවාස විනාශයටපත් විනාශ වෙයි නැත්නම් වන්නේය. මේක අතීත කාලෙක කොහොමද තියන්නේ? අතීත කාලෙ විනාශ වෙලා ඉවරයි. මොකද අතීත කාලෙ තිබුණා. විනාශ වෙයි. විනාශ කිය. විනාශ වෙලා ඉවරයි. තව එකක් කියන්න පුළුවන්. විනාශ වූයේය. මේ වචන වලට හුරු වෙන්න ඕනේ. වර්තමාන කාලේ විනාශ වෙයි. වන්නේය. අතීත කාලේ විනාශ විය. විනාශ වූයේය. ඒක වචන. හරි. මේක තේරුම් නැති කවුරු හරි ඉන්නවනම් අපසරයක් කියන්න. chat එකට දාන්න තේරුම් නැහැ කියලා. තේරුණායි නම් මුකුත් කියන්න පිටියට කමක් නැහැ. චුට්ටක් පුතේ මේ බොද වෙන ගතිය නම් තාම තියෙන බව පේනවා. මට නම් සර් පැහැදිලිව පේනවා. එහෙම. හොඳයි. හොඳයි. දැන් පැහැදිලි සර් හොඳට පේනවා. චුට්ටක් බෝඩ් එකට මොන ලං කරා. දැන් බලමු.
හරි. මේක තේරුණා කියලා මම හිතනවා කවුරුත් මැසේජ් එකක් දැම්මේ නැති හින්දා. හරි. දැන් අපි මේකේ තියෙන මේ වාක්‍ය ටික බලමුකෝ. මල පිපෙයි පිපෙයි කියන එකේ ඕනනම් ඔයාලා ටියුට් එකේ තියෙන දරුවෝ පිපෙන්නේ කියලා ලියා ගන්න. පිපෙන්නේ කියලා ලියා ගන්න. හරිද? පිපෙන්නේ ටියුට් එකේ තියෙන දරුවෝ. අතීත කාලේ නම් මොකද්ද පුතේ? පිපුණි. මල පිපුණි. නැත්තම් පිපුණේය. මේක මේ පැත්තට බලන්න. මල් පිපුණි මල් පිපුණේය. එහෙම ගන්නත් පුළුවන්. ගෙඩිය වැටෙයි වැටුනේය ඕනනම් වැටුනි. වැටෙන්නේ කියලා කියන්නත් පුළුවන්. එහෙනම් තරුව බබලයි වර්තමාන කාල අනිත් එක කියන්න. බබලයි තරුව බබලයි ඔයත් බබලයි බබන්නේ ඒක හරියට හම්නේ. තරුව බබලයි බබලන් නේ බබලන්නේය. අතීත කාලෙන් නම් කොහොමද කියන්නේ දැන් බබලුනි කියන්න බෑ. අතීත කාලෙන් ඒ වැඩේ වෙලා බැබළුනි. ඉවරයි. කොහොමද? බබලුනි බැබළුනේය. අන්න. හරිම සරල දෙයක් මේක ඈ. සරල වාක්‍ය රීතියක් තියෙන. හරි. පළවෙනි එක හරි. ආයෙත් පාරක් රීති මතක තියාගමු. යම්කිසි වාක්‍යයක උත්තය පණ නැත්තම් අප්‍රාණවාචී නම් එයා ඒක වචන උනත් බහු වචන උනත් අපිට වැඩක් නෑ. අපි ආඛ්‍යාතේ තියන්නේ ඒක වචනේ. හරි. දෙවෙනි රීතියට යන්න හදන්නේ. මොකක් හරි රීතියක නතර වෙලා තේරුම් නැති වුණොත්. දාලා කියන්න ඕනේ තේරුම් නැහැ සර් කියලා. හරි. ඊළඟ එක දෙක මම මේ බෝඩ් එකේ ලියන්න ටියුට් එක නැද්ද වෙන්නේ ඈ. අප්‍රාණවාචී බහුවචන පදයකින් පරව ප්‍රථම විභක්ති බහුවචන ප්‍රත්‍යයන් වන ඕ හු යොදාගත හොත් ආඛ්‍යාතය බහුවචන වේ. දැන් මොකද්ද මේ කියන්නේ? දැන් පුතේ ගංගා ගලයිද ගලතිද? ගංගා ගලයිද ගලතිද? ගලති. ගලයි ගලයි. ඒ ගංගා අප්‍රාණවාචීනේ. හරිද? තාම පණ දුන්නේ නැහැ. පණ දෙන්න පුළුවන් මේ අපිට අප්‍රාණවාචී බහුවචන පද වලට පණ දෙන්න පුළුවන් භාෂාව ඇතුලේ. හරිද? මලකෙවල් වලින් කියලා ඕහු කියන්න එපා. හරිද? එහෙම පණ දෙන්න. භාෂාව ඇතුලේ පණ දෙන්න පුළුවන්. දැන් මේ ගංගා දන ඕ හැදෙනවා ගංගාවෝ කියලා දැන් පණ තියෙන පදයක්. ගංගාවෝ නම් ගලයිද ගලතිද එනවා? ගලති ගලති ගලන්නේ ඔය. අතීත කාලේ නම් ගැලුවේ
කියන්න බෑ ගැලුවෝයි. ඒක වචන වල ගැලුවේ වුණා. ගංගා වෝනම් ගැලුවෝයි. හොඳ. ඇයි ඕ පුදුනපු දැන් පණ තියනවා මූට. ඇයි ඕ ආවනේ. මේ ඕ කියන්නේ නිත්‍ය බහුවචන ප්‍රත්‍යක්. එයා ආවොත් බහුවචන වෙනවා. දැන් ගංගාව පණ තියෙන කෙනෙක් මෙයා. හරිද? භාෂාව විතරට පණ හම්බුණා. මෙයාට පණ නැහැ. ඕ ආවට පස්සේ පණ ආවා. පණ ආවට පස්සේ බහුවචන. එතකම් මෙයාට ඒක වචන දෙන්නේ. ඕ ආවට පස්සේ පණ ආවා. දැන් අපි බලන්න මේ තව එකක්. භාෂා රීති වෙනස් වේ. භාෂා රීති වෙනස් වෙයි වන්නේය විය එහෙම ගන්න පුළුවන්. දැන් රීති කියන එකට මම හූ දානවා. රීති දන හූ හැදෙනවා රීති හූ කියන. එහෙනම් මට කියන්න බලන්න භාෂා රීති හූ වෙනස් වෙයිද වෙනස් වෙතිද කියලා? වෙති. වෙනස් වෙති. අනිත් ටික ලියා ගන්න. දන්නවා අපිට අමතක වෙන්නේ නැත්නම් වන්නෝය. අතීත කාලේ වෙනස් වූ නැත්නම් වූ බෝය. මේවා තියනවා කියලා කියන්නේ මම මේ ලියන්නේ ඈ. කටුවට ලියා ගමු. දැන් ටියුට් එකේ තියෙන දරුවොත් ඉතින් ඔය මේවා වැදගත් ඒවා තියෙනවනේ පැති වලින් ලියා ගන්න. ඔයාලගේ ටියුට් එකේම ලියා ගන්න. අය මුතුන් මේ පාල වට්ටම් ඕනේ ඔක්කොම ලියලා දාගන්න. ටට්ටක්. ඔයාලට පාඩම් කරන්න ඔයාලට තේරෙන විදිහට ලියලා තියාගන්න. හරි. කැමරාව ලං කරලා තියෙන්නේ බෝඩ් එකට. අර යටම තියෙන්නේ වන්නෝය වූහ හොඳේ. වූහ ඊට කලින් ඊට යටින් වූවෝය කියලා එක්කුත් තියෙනවා ඈ. ඒක පේන්නේ නැහැ. වූහ කියන එකට යටින් වූවෝය කියලා එක්කුත් තියෙනවා ඈ. හරි. මේකේ තියෙනවා තව බලන්නකෝ. පුෂ්ප විකසිත වෙයි. එහෙනම් පුෂ්පයෝ විකසිත වෙයි වෙන්නේ. පුෂ්පයෝ නම් මොකද වෙන්නේ? පුෂ්පයෝ විකසිත වෙති. වෙති. මේ වගේ විදිහටම ගමු. විකසිත වෙති, විකසිත වන්නෝය, විකසිත වූහ, විකසිත වූවෝය, විකසිත වුණෝය කියලා ගන්නත් පුළුවන්. විකසිත වුණෝය. මේ ගැන ප්‍රශ්න තියෙනවා නම් අහන්න. ඕන ප්‍රශ්නයක් අහන්න. තේරුණා නැත්නම් ඒ රීති තේරුනේ නැත්නම් මැසේජ් එකක් දාන්න අනිත් අය දකි කියලා ලැජ්ජයි වගේ නම් ප්‍රයිවට් එකක මන්නේ දාන්න තේරුන්නේ නැහැ කියලා ඔය රීති ටික සර් කියලා දුන්නොත් දෙකම තේරුන්නේ නැහැ. නැත්නම් මේක තේරුන්නේ නැහැ. හරි මුකුත් අවුලක් නැහැ. පුතේ මේ දැන් ඔය ඔයාලගේ නෝට් එක සම්පූර්ණ නැත්නම් හරිද? ඔයගොල්ලන්ට අවශ්‍ය කරන ඒවා ඕනි වෙලාවට ඔයගොල්ලෝ මට පණිවිඩයක් තියන්න. මම ඒකට අපේ අනිත් ළමයිට කියලා ඉල්ලලා දෙන්නම්. හරිද? එහෙම මේ ඉන්න සෙට් එක ගැන ඇත්තටම මේ ඔයාලගේ මේ පන්ති ඇත්තටම වැඩ කරන්නේ බොහොම කැමැත්තෙන්. මම සාමාන්‍යයෙන් එහෙම පන්තියට කැමති වෙන ටිකක් අඩුයි. කැමැත්තෙන් මම වැඩ කරනවා. පන්තියට කැමති වෙන ටිකක් අඩුයි. මොකද වැඩ කරන්නේ නැති ඒ මාත් එකට දුවන්නේ නැති කට්ටියත් එක්ක පොඩ්ඩක් මං මට ටිකක් ඇල්මැරෙන ස්වභාවයක් තියෙනවා. හැබැයි මේ පන්තියත් එක්ක මේ මට තියෙන එහෙම එකක් නෙමෙයි ටිකක්
ධනාත්මක සිතුවිල්ලක් ඔයගොල්ලෝ ගැන තියෙන්නේ. මොකද මේ ඔයගොල්ලෝ මේ ඉන්න කට්ටිය ඔක්කොම වැඩ කරන කට්ටිය. ඒක ගැන ඇත්තටම මේ කැමැත්තක් තියෙනවා වගේ පන්තියකට. නිතර ප්‍රශ්න අහනවා, නිතර දේවල් ගැන හොයනවා. හරිද? නිතර මාත් එක්ක chat කරනවා, මගෙන් ප්‍රශ්න අහනවා. ටියුට් එක ආවත් මට දැනුම් දෙනවා ටියුට් එක ආවා. දැන් කලින් සැරේ සෙට් එකක් හිටියා. ඒ මොකක්වත් කියන්නේ මම දන්නේ නැහැ. දැන් ටියුට් එකේ මවුස් ටියුට් එක ආවා කියලා එහෙම කියනවා. ටියුට් එක ආවා මෙහෙමයි හොඳයි පිළිවෙලයි. මට මෙන්න මේ ප්‍රශ්න තියෙනවා. මේ ටියුට් රෙකෝඩින් එක නැහැ. මේක ඉතුරු ටික සම්පූර්ණ නැහැ. ඔය වගේ දේවල් අහනවා කරනවා. ඒ කියන්නේ වැඩ කරනවා කියන එක. මට ටියුට් එකේ ඉතුරු ටික නැහැ කියලා දන්නේ ටියුට් එකේ එයායි වැඩ කරගෙන යන තමයි. Taman දන්නේ නැහැ තමන්ට ටියුට් එකේ මොනවද ඉතුරු කියලා. ඒ නිසා ඒ වැඩ කරන්නේ නැති කට්ටිය. එහෙම කට්ටිය මේකේ අඩු. ඒක ගැන සතුටක් තියෙනවා. හරි. අපි යන් බලන්න තුන්වෙනි එකට. තුන්වෙනි එකත් මේකමයි. මේ රීතියමයි. හැබැයි දැන් අපි දාන්නේ පණ තියෙන එකකට. දැන් අප්‍රාණවාචිකකට ඕහු දැම්මම බහුවචන උනානේ. පණ තියෙන එකට ඕහු දැම්මොත් මොකද වෙන්නේ කියලා බලන්න. පණ තියෙන ඒක වචන පදයකට දැන් බලන්න මෙහෙම සරච්චන්ද්‍ර ඉන්නවා. සරච්චන්ද්‍ර නම් ඒක වචනයි. සරච්චන්ද්‍ර ගීයක් ලියයිද ලියතිද? ලියයි. යයි ලියන්නේය ලිවේය නේද? කොහොමයි ඒක වචනයි. ඇයි මෙයා ඒක වචන උනේ? මෙයා ඒක වචන. සරච්චන්ද්‍ර ඒක වචන. දැන් බලන්නකෝ. අර ප්‍රත්‍යයම අපි ප්‍රාණවාචිකයකට දෙමු. එතකොට පණ තියෙන බහුවචනාක්‍ය උත්තයක් බවට පත් වෙන සරච්චන්ද්‍ර දන්න. ඕ කොහොමද සරච්චන්ද්‍ර යෝුනේ කියලා මම සන්ධි පාඩමේදී කියලා දෙන්නම් ඈ. දැන් හිතන්න එපා. කටේ හුරුවට ගමු. සරච්චන්ද්‍ර යෝ ගීයක්. දැන් සරච්චන්ද්‍ර යෝ නම් ගීයක් ලියයිද ලියතිද? සරච්චන්ද්‍ර යෝ ලියති. ලියති. දැන් මේක ලියති. ලියති ලියත්. ලියත් කියන්නේ ඒකමයි. ලියන්නෝය ලීවෝය ගොඩාක් ලියූ සරච්චන්ද්‍රය ගියක් ලියතියක් ලියන්නෝය ලීවෝය ලියූ ඕන එකක් ගන්න. රනිල් වික්‍රමසිංහ ඉන්නවා. මම කියනවා වික්‍රමසිංහ දන ඕ වික්‍රමසිංහයෝ ඒක වචනය තමයි. හැබැයි ගෞරවාර්ථයක් ඇවිල්ලා නැහැ. වික්‍රමසිංහයෝ ඡන්දය පරාද වෙයිද වෙතිද? වෙති. වෙති අනිත් එක ඉතින් මතක ලියගන්න. වෙති වෙත් වන්නෝය භූමෝය භූහ අන්තිකට ආවත් බහුවචනයි. පුතේ දැන් අර මොද වෙන ගතිය නැද්ද? නෑ සර් දැන් හොඳට තේරෙනවා. එහෙනම් අවුලන්න මම මේ බෝඩ් එකට ටිකක් ලං කරලා තියෙන්නේ. කටුවට ලියාගමු ඉතින් මේ ටියුට් එක නැද්ද දැනට? ටියුට් එකේ ඔය තියෙනවා ඉතින් බලන්න මොනවද තියෙන්නේ කියලා. සරච්චන්ද්‍ර මනමේ නාටකය ලියූහ. ලියූහ කියන එක ලිව්වෝය මේ ඕන එකක් ලියා ගන්නවා. ඒ අස්සෙන් ලියා ගන්න. අමරදේවයෝ ගීයක් ගයති ගයන්නෝය ගැයූවෝය. සිරිමවසින් රකිති රැක්කාහ රැක්කෝය. මුලිය. ප්‍රේමදාසගේ නිවසට යත්
යන්න ඔය ගිය ඔය හතර පහ හය කියන ඒවා ඔක්කොම මම එකට තියලා ගන්නවා. ඒක එකම රීතියක් උඩ යන එකක් නිසා. එකම රීතියක් උඩ යන එකක් හින්දා මම මේ ඒකේ ඔක්කොම එකට තියලා ගන්නවා. ඕකේ. හතර මගේ පුතේ යම් කිසි වාක්‍යයක උත්තය ලෙස අප්‍රාණවාචී පද දෙකක් එක් වේ නම් ආඛ්‍යාතය ඒක වචනය වේ. මම මේ රීති ලියන්නේ පුතේ ටියුට් එක නැති ළමයි වෙනුවෙන් ඈ. අනිත් අය ඒ නිසා තරහ වෙන්න එපා. අපේ කාලේ කපාදමනවා කියලා මේ ඒගොල්ලන්ට පරක්කු නිසා කවුද ඈ. හරි. යම් කිසි වාක්‍යයක උත්තේ ලෙස අප්‍රාණවාචී පද දෙකක් එකතු වෙනවා නම් මේක තව ටිකක් පැහැදිලි කරමු. යම් කිසි වාක්‍යයක උත්තේ අප්‍රාණ. හරි. මෙන්න තියෙනවා අප්‍රාණවාචී පදයක්. ගසද මලද බිමට වැටෙයි කියලාද බිමට වැටෙති කියලාද මම දන්නේ නැහැ කියන්නේ. වැටෙයි කියලා දන්නෙත් නැහැ වැටෙති කියලා දන්නේ නැහැ කියන්නේ. මට කියාගන්න විදිහක් නැහැ. ඇයි? මේකේ මල විතරක් නෙවෙයි ගසකුත් වැටෙනවා. ගසක් තියෙනවා මලක් තියෙනවා. මට වගේ පුතේ කියන්න මේ දෙකම වැටෙනවනේ දැන්. දෙකම එකතු වුණාම බහුවචන විදිහට සලකන්නේ. දැන් මේකේ උත්තේ මොකද්ද? මලක් නෙවෙයි ගසක් නෙවෙයි. මොකක්ද එන? මුන් දෙන්නම උත්තය. මුන් දෙන්නම උත්තය. මුන් දෙන්න බහුවචනයි ගත්තා. හැබැයි මුන් දෙන්න අප්‍රාණවාචී බහුවචන තියෙන්නේ. ඒක වචනයි හැබැයි මුන් දෙන්න එකතු නම් ප්‍රාණවාචී බහුවචන උක්තයක් තියෙන්නේ. සෝරි අප්‍රාණවාචී බහුවචන උක්තයක් තියෙන්නේ. මම ආඛ්‍යාතයේ තියන්නේ ඒක වචනේද බහුවචනේ? වැටෙයි. නෑ ඒක වචන. ඒක හරිනම් වචන. බහුවචනේ. හරිනම් බහුවචනෙන් තියන්න ඕනේ. ගසද මලද බිමට වැටෙති කියලා තියන්න ඕනේ. තියන්න විදිහක් නැහැ. රීතිය කියන්නේ එහෙම නෙමෙයි. යම්කිසි වාක්‍යයක ලෙස උක්තේ ලෙස අප්‍රාණවාචී පද දෙකක් එකතු වෙනවා නම් ආඛ්‍යාතයේ ඒක වචනදී. එහෙනම් ගසද මලද බිමට වැටෙයි. වැටෙයි ඕකම තමා පුතේ අර උඩදී කතා කරේ පළවෙනියට කතා කරේ මේකම තමයි. ඇයි බහුවචන උනාට වැඩක් නැහැ. පණ නැත්තම් ඒක වචනයි. උඹලට පණ නැත්තම් ඒක වචනේද බලන්න. වැටෙයි වැටෙන්නේය වැටුණි වැටුණේය. ඔක්කොම ලියන්න ඕනේ නේද? තව උදාහරණයක් කියන්න. එක එකක් නේ. මහා වර්ෂාවෙන් ගෙයද තාපයද Excuse me sir. කියන ඔය පස්වෙනි එක නේද? නෑ තාම හතරෙන් ඉන්නේ හතරෙන් තාම හතරේ හතරවෙනි එක ටියුට් එකේ ඉස්සර තියෙන ප්‍රාණවාචී කියලා. හරි සෝරි මේක පස්වෙනි එක තමයි මාරු වෙලා තියෙන්නේ ලොකුට ගන්න එපා ඉලක්ක මාරු කරගන්න පස්වෙනි එක හතරවෙනි කියලා කියලා දෙන්න යම්කිසි වාක්‍යයක උත්තර ලෙස
අප්‍රාණ වාචී පද දෙකක් එකතු කරනවා නම් ආඛ්‍යාතයේ වචන දෙකක් නේ. මේක හදාගමු 5 කියලා ඊළඟට 4 දෙන්නම් ඒක පටල ගන්න එපා. මහා වර්ෂාවෙන් ගෙයද තාප්පයද කඩා වැටෙයිද වැටෙතිද වැටෙයි. වැටෙයි. ගෙයත් තාප්පයත් දෙකම අප්‍රාණ වාචී වැටෙයි. වැටුනි වැටුනේය වැටෙන්නේය. හරි. දැන් අපිට මගේ අරිච්ච එකක් තිබ්බනේ යම් කිසි හතරවෙනි එක අපි හතරවෙනි එකත් එක බලමු. හතරවෙනි එක හතරවෙනි එක ගමු. ඒ පහ වැරදිලා. එක ළඟ තියෙන රීති තුනක් නිසා මම එකටම කියනවා. යම් කිසි වාක්‍යයක උත්තේ ලෙස අප්‍රාණවාචී නෙමෙයි දැන් ප්‍රාණවාචී පද දෙකක් එක් වේ නම් ආඛ්‍යාතය මොකද්ද? ආඛ්‍යාතය බහුවචන වේ. යම් කිසි වාක්‍යයක උත්තේ ලෙස ප්‍රාණවාචී පද දෙකක් එකතු වෙනවා. හරි? දැන් මේකම තමයි අනිත් පැත්තට කතා කරන්නේ. මේ උඩ වාක්‍ය මෙහෙම තියලම් බලමුකෝ අපි අනිත් පැත්තට. උඩ වාක්‍ය ලියන්න එපා ඈ. ඔය විදිහට ලියන්න එපා. මේක මම ටිකක් තියලා තියෙනවා. ඉතුරු කරලා තියෙන නිකන් මේ යට වාක්‍යයත් එක්ක සංසන්දනය වෙන්න. හරි? දැන් බලන්න ළමයාද ඒක වචනයි මිනිසාද මහ පාරේ යයිද යතිද යති. යති. යන්නේ කවුද? මිනිසා විතරක් නෙමෙයි ළමයාත් යනවා. දෙන්නම යනවා. දෙන්නම උත්තය. එහෙනම් දෙන්නම උත්තුනම් බහුවචනයි මහ පාරේ යති. යතියත් යන්නෝය ගියාහ ගියහ එහෙම ගන්න. පණ නැති දෙකක් එකතු වුණොත් ඒක වචනයි. පණ තියෙන දෙකක් එකතු වුණොත් බහුවචනයි. දැන් 4යි 5යි හරි. මේක තේරෙනවා. ඕන කෙනෙකුට මේක තේරෙනවා. ඊළඟට තමයි ගැටලුව එන්නේ. 6 වෙනි එක මම පුතේ. 6 වෙනි එකේ තමයි කතන්දරේ තියෙන්නේ. මොකක්ද? යම් කිසි වාක්‍යයක උත්තේ ලෙස ප්‍රාණවාචී යම් කිසි වාක්‍යයක උත්තේ ලෙස ප්‍රාණවාචී හා අප්‍රාණවාචී පද දෙකක් එක් වේ නම් දැන් මාර කේස් එකක්. එකක් පණ නැහැ එකක් පණ තියෙනවා. ආඛ්‍යාතය ආඛ්‍යාත මොනවාද කියලා මම දාන්න ඉන්නේ බහුවචන වේ. මේ උදාහරණ තියෙද්දිම මම ඊළඟ එකක් කියන්නම්. එතකොට මේ තුනම සංසන්දනය වෙනවා. මේ එක මේ දෙක මේ තුන්වෙනි එකේ. මෙන්න බලන්න. මෙන්න පුතේ පණ නැහැ. ළමයාට පණ තියෙනවා. ළමයාට කරත්තයද ශ්‍රී ලංකා කරත්තයක් කියලා හිතන්න. කරත්තයද ළමයාද කරත්තයද පාරේ යනවා කියලා ලියන්න. පාරේ යයිද යතිද පුතේ? යති. එකට පණ නැහැ එකට පණ තියෙනවා. අන්න හරි. පාරේ යති කියලා ගන්න. ඇයි ඒ? එකකට පණ තියෙන හින්දා මේ දෙක සැලකුවම බහුවචනයි. සමස්තේ පණ තියෙනවා කියලා තමයි හිතාගන්නේ. එකට පණ තියෙනවනේ. පණ කොහෙට ගැනිලා තියෙනවද? මුට කොහොමවත් නැහැ පණ. මුන් දෙන්නට පණ නැහැ. මුන් දෙන්නට පණ තියෙනවා. මුන් දෙන්නගේ එකකට පණ තියෙනවා එකකට පණ නැහැ. රීති තුන එකටම තියෙන ඉගෙන ගන්න. යති යත් යම්කිසි වාක්‍ය ලෙස උත්තේ යම්කිසි වාක්‍යයක උත්තේ ලෙස ප්‍රාණවාචී අප්‍රාණවාචී පදයක් එක්වීනම් ආඛ්‍යාත බහුවචනයි. ළමයාද කරත්තේද යති. මේක උදාහරණ මොනවද දීලා තියෙන්නේ? ගෙඩියද ලේනාද බිම ගෙඩියද ලේනාද බිම වැටෙයිද වැටෙයිද
වැටෙති. රීති 6යි. රීති 6යි. දැන් ඔයාලට අයිතිය තියෙනවා chat එකට දාන්න ලැජ්ජයි වගේ නම් මයික් ඔන් කරත් කමන්නේ. මේක තේරුම් නෑ කියන්න පුළුවන්. තේරුම් නැති තැනත් කියන්න පුළුවන් නම් ඒකට වඩා ලේසි. එහෙම නැත්නම් සර් මට පස්වෙනි රීතිය තේරුන්නේ නෑ. 3 තේරුන්නේ නෑ. අහන්න බලන්න. chat එකට දාන්න පුතේ මම බලන් ඉන්නේ. කවුරුත් chat එකට මුකුත් දැම්මේ නෑ. මේකත් ලියාගෙන ඉවරයි කියලා මම හිතනවා. හොඳයි. නියමයි. හරි. හරි. මේ පිටුව ඉවර කරමු නේද? පිටුව ඉවර කරමු නේ. ඊළඟට තියෙන්නේ තුමා සහ වර කියලා කියන පද උක්ත වූ කල්හි ආඛ්‍යාතේ ඒක වචන වේ. ඒක ඉවර කරලා හතක්ම කතා කරනකොට ඒ ඇති. එක පිටුවක් ඉවර කරගත්තා නැති. හරි. මේ පුතේ මේ දැන් ඔයාලා මේ සතියේ ඉඳලා මේ අපිට නිවාඩු. හරිද? ඒ කියන්නේ හෙට ඉඳලා නිවාඩු. ඕලෙවල් ළමයි ලියනවානේ. එතකොට මට පුළුවන් වුණේ මම උදේ වරුවක් ඔයගොල්ලන්ට දානවා. හැබැයි එතකොට රස්සාවලට යන කට්ටිය ඉන්නවනේ. බලමු මගේ ගෲප් එක කතා කරන්න නේ. සුදුසු වෙලාවක් දාගන්න බලමු. ඊළඟ එක 7. තුමා වර යන පද උක්ත වූ විට ආඛ්‍යාතය ඒක වචන වේ. මේ රීතිය දිහා බලලා මට ආඛ්‍යාතය දෙන්න. ගුරුතුමා සිසුන්ට ශිල්ප උගන්වයිද උගන්වතිද? උගන්වයි. ගුරුතුමා වයි. උගන්වයි. ගුරුතුමා ඒක වචන. දැන් සමහර ළමයිට හිතනවා ගුරුතුමා කොහින්ද ගෞරවයයි කියලා. නෑ එහෙම එකක් නෑ. උගන්වයි. අතීත කාලේ නම් මම මේක වචනේ කියලා. ඉගෙනුම් ඉගෙන්වීය. ගුරුතුමා සිසුන්ට ශිල්ප උගන්වයි, උගන්වන්නේය, ඉගෙන්වේය, ඉගෙන්වීය. හරි. දැන් මේකෙම අනිත් එක බලන්නකෝ. ඕහු ආවට පස්සේ මොකද වෙන්නේ? ගුරුතුමා කියනට මම දානවා ගුරුතුමෝ. ගුරුතුමා දන ඕ ආවහම ගුරුතුමෝ වුණා. ගුරුතුමෝ ආවොත් ශිල්ප උගන්වයිද උගන්වතිද? ඕ ඇවිල්ලා දැන් ඈ. මොකද? උගන්වති. දැන් උගන්වති. හරි. ඕ ආවොත් උගන්වති. මේකටම තව එකක් බලමු. ඇදුරුවරයා මේකමයි සිසුන්ට ශිල්ප
උගන්වයි, උගන්වන්නේ, උගන්වුවේ, ඉගැන්වීම. ඇදුරුවරයා කියන එක මෙතෙන් දාමු. මෙතන පෙරේ ඉඳන්නේ. ඇදුරු වරහු මං හූ දැම්මා. ඇදුරුවරහු. ඇදුරුවරහු කිව්වොත් පේන්නේ නැහැ නේ පුතේ. පේන්නේ. ඇදුරුවරහු. ඇදුරුවරහු ශිල්ප උගන්වතිද උගන්වයිද? ඇදුරුවරහු. උගන්වති. හරි. දැන් 7ක් ඉගැන්නුවා. උගන්. හොඳයි. 7ක් උගන්වලා තියෙනවා. ඒ ඇති. ඒ ඇති අදට. අදට ඇති. ඊළඟ දවසේ අපි මීට වඩා කතා කරමු. ඊළඟ දවසේ මීට වඩා කතා කරමු. අදට ඇති. ඔය ඔළුවට දාපු ටික හොඳටම ඇති. ඔය ටික පුරුදු කරමු. මේ දවස් ටික ඔය ටික පුරුදු කරමු. මට කියන්න මේ අද කියලා දුන්න ටික මොනවාම හරි දෙයක් තේරුම් නැත්නම් අහන්න ඕන දෙයක් අහන්න වාක්‍ය සම්බන්ධව මේ දක්වා කතා කරපුවම ඕන එකක් අහන්න මේ මොහොතේ. මේ මොහොතේම ගැටලුව හදාගන්න. අවුලක් නෑ. හරි. මං එහෙනම් මේව කරමු. හරි. පොඩ්ඩක් ඉන්න බලන්න. වෙලාව දැන් පුතේ වෙලාව 9:00යි හරියට. හරිනේ. අපි එහෙනම් ඉන්ටර්වල් එකක් ගමු. හරිද? හරියටම 10ට අපි සම්බන්ධ වෙනවා ජාතක කතාපොත සාකච්ඡා කරමු. හරි? ජාතක කතාපොත නැති අය කමක් නැහැ එන්න. ටියුට් එකම ෂෙයා කරලා කතා කරමු. හරි? ජාතක කතාපොත කතා කරමු. හරියටම 10ට. 10 ඉඳලා අපි දිගට කතා කරමු. අපි සැලකිය යුතු දුරක් යන්න ඕනේ. අද සම්පූර්ණයෙන් කොහොම හරි එක ජාතක කතාවක් ඉවර කරන්න. ඒ නිසා අනිවාර්යයෙන් ගෙන්න කවුරුත් එක ජාතක කතාවක් ඉවර කරන්න. හරි? එහෙනම් 10 සම්බන්ධ වෙමු. ඔය ලින්ක් එකෙම පාවිච්චි කරලා එන්න. හරි?